අපි කැමති අපේ ගෙවත්තකට මීමැසි පෙට්ටියක් ගෙනල්ලා තියාගෙන නඩත්තු කරලා පැණි ටිකක් ගන්න. ඉතින් අපි මීමැසි පාලනය කරනවා නම් එක්ක ජනපදයක් අපි ජනපද හදන තැනකින් අපි මිලදී ගන්න ඕනේ. නැත්නම් ස්වභාවික පරිසරයෙන් අපි ජනපදයක් අල්ල ගන්න ඕනේ. එහෙමත් නැත්නම් අපේ ගෙවත්තට මීමැස්සෝ අපිට ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය තමයි මේ මැටි කල්ල අපිට මේ විදිහට තියලා මීමැස්සෝ අපිට ගෙන්න ගන්න පුළුවන්. මීමැස්සෝ හදිසියේ එක්කෝ රංචු බෙදලා යනකොට නැත්නම් ස්ථානයේ යම් ගැටලුවක් ඇති වෙලා එක්කෝ වැස්ස නිසා නැත්නම් මොනියම් හෝ අනතුරක් නිසා ජනපදේ හැර යනවා. එතකොට ඇවිල්ලා මේ කලයට තැම්පත් වීමක් වෙනවා. කලේ මීමැස්සෝ හිටියාම අපිට මේක නිරීක්ෂණය කරන්න බෑ. එතකොට අපිට මේකේ පැණි ගන්න බෑ. ඒක නිසා අපි බලමු කොහොමද මේ කලයට ආපු මීමැසි ජනපදය අපි සම්මත මීමැසි පෙට්ටියකට පෙට්ටිගත කරගන්න කියලා. දැන් අපි බලමු මේ කලයට ආපු ජනපදයේ මීමැසි පෙට්ටියකට කොහොම හරි එක දාගන්න කියලා. ඉතින් අපි මේකේ වද පිහිටීම පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ පිහිටීම බලන්න පොඩ්ඩක් දුන් රොදවල් කීපයක් අපි එල්ල කරලා අපි බලන්න ඕනේ වද කොහොමද තියෙන්නේ කියලා පිහිටීම. දැන් අපි කලේ බිඳින්න ඕනේ. කලේ බිඳිනකොට වද පිහිටීම දැන් වද මේ පැත්තට බැඳලා තිබ්බොත් එහෙම අපි මේ පැත්තට බින්දොත් එහෙම මේ වද ටික ඩැමේජ් වෙනවා. ඒක නිසා අපි කරන්න ඕනේ වද තියෙන පැත්ත බලා ගන්න ඉස්සෙල්ලා. බලාගෙන ඉවරලා තමයි කලේ බිඳීම අපි කරන්න ඕනේ. ඉතින් මේකේ තියෙන වද මේ පැත්තට තියෙන්නේ. කට පැත්තට වෙන්න තියෙන්නේ. තිරස්ව. ඉතින් අපි කලේ බිඳින්නත් ඕනේ කට පැත්තට තිරස්වම. දැන් අපි කලේ බිඳගත්තා. ඊට පස්සේ දැන් අපි වද ටික එකිනෙකට මේ පිලාවද රාමුවට ගැට ගහ ගන්න ඕනේ. දැන් අපි කලේ බින්දට පස්සේ එසැනින් අපේ වැඩ කටයුතු අපි කරන්න හොඳ නැහැ. දැන් මේගොල්ලෝ කලබලලා ඉන්නේ. මේගොල්ලන් පොඩ්ඩක් සමතේටපත් වෙන එක අපි පොඩ්ඩක් ඉන්න ඕනේ. හරි. දැන් අපි බලමු කොහොමද මේ වද එකිනෙකට ගැට ගහගන්නේ කියලා. අපි බොහොම පරිස්සමට මේ වද අපි කලින් ඉවත් කිරීම කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වද ගැට ගන්නකොට අවම හානි වෙන විදිහට තමයි මේ වදේ අපි ගැට ගහ ගන්න ඕනේ. හරි. දැන් අපි මේ පිලාවද රාමුවට මේ පිලාවදේ අපි දැන් සම්බන්ධ කිරීමක් කරන්නේ. මේකට අපි පාවිච්චි කරනවා කපු නූල්. ඒ කපු නූල් ස්වභාවිකයි. මෙයාලට පහසුයි මේක ඉවත් කරගන්න. මෙයාලා ටික දවසක් යනකොට මේක සම්පූර්ණ සීල් කරගෙන මේ අපි බඳපු මේ කපු නූල ඒගොල්ලෝ ඉවත් කරගන්නවා. දැන් සමහර අය මේකට පාවිච්චි කරනවා ඉටි නූල් වගේ දේවල්. ඉටි නූල්, ඒතර කම්බි එක ටිකක් මෙයාලට අපහසුයි. ඒක නිසා අපි පුළුවන් තරම් ස්වභාවිකම දේවල් පාවිච්චි කරා නම් මීමැස්සොන්ටත් පහසුයි. දැන් අපි මේ විදිහට තැන් දෙකකින් ගැට ගහ ගන්න ඕනේ. නැත්නම් වදේ එළමේට මේ පැද්දීමක් සිදු වෙනවා. ඊට පස්සේ වදේ අපි පෙට්ටියට දානකොට එකපාරම අපි මේ අනි මෙහෙම හරවන්නේ නැහැ. මේ විදිහට අල්ලගෙන උඩ අතට අපි ගන්න ඕනේ. අරගෙන ඉවර වෙලා අපි මේ වදේ ඒත් එකපාර මේ විදිහට තියන්නේ නැහැ. අපි පුංචි ආනතියක් අරගෙන මේ විදිහට තමයි සම්බන්ධ කරන්නේ පෙට්ටියට.
දැන් මේ වදේ ගැට ගහනකොට මේ ගැටේ ටිකක් සුවිශේෂී. මේ ගැටේ අපි ඉස්සෙල්ලාම වදේ මේ විදිහට ගැට ගහ ගන්න ඕනේ. වදේට ගැටේ දාලා ඊට පස්සේ මේ පිලාවද රාමුවේ යට පටියට මේ විදිහට නැවත ගැටේ දා ගන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේ ගාව මීමැසි ජනපද 15ක් විතර තියෙනවා. උන්වහන්සේ ගම තුල මීමැසි පාලනය ප්‍රචලිත කරන්න සෑහෙන මහන්සියක් දරනවා. ඉතින් ගමේ දායකයන්ට පන්සලේ දායකයන්ට පුංචි ආදායමක්. ඒ වගේම පරිසරයට ලොකු මෙහෙයක්. දැන් මේක අපි පටි දෙකකින් මේක පිලාවදයට සම්බන්ධ කරලා ඉවරයි. ඊට පස්සේ අපි මේක උඩින් අල්ලගෙන මේ විදිහට අල්ලගෙන මෙතන හරව ගන්න ඕනේ. හරවගෙන අපි බොහොම පරිස්සමට මේ පිලා පෙට්ටියට මේ වදේ දාන්න ඕනේ. හරි. දැන් අපි වද ටික ගැට ගහලා අවසానයි. දැන් අපි රැජිනත් එක්ක අපි කොහොමද දැන් මේකට පෙට්ටියට මේ සතු ටික ඇතුල් කරන්න කියලා බලමු අපි දැන්. දැන් මේ විදිහට ලං කරලා අපි එකපාරම මේ සතු ටික වට ගන්න ඕනේ රැජිනත් එක්කම. කලේ හිටපු ජනපදය මේ පෙට්ටිගත කරලා අවසానයි. දැන් අපිට 100%ක්ම විශ්වාසයි රජින අපි දැක්කේ නෑ. රජින ඇතුළට ගියා කියලා විශ්වාසයි. අපි මෙතනින් තමයි ඒක තීරණය කරන්නේ. මේ උඩ මුදුන් ලෑල්ලෙන් එමෙලා යන්න හදනවා නම් රජින අනිවාර්යෙන් ඇතුළේ ඉන්නේ. ඊට පස්සේ අපි දැන් මේක තිබ්බ තැනින්ම අපි ස්ථානගත කරන්න යන්නේ. එතකොට අපි මේ ගේට්ටු තහඩු අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. දවස් කීපයක් මේක දාලා තියන්න ඕනේ. හේතුව තමයි දැන් අපි මේ තිබ්බ තැනින් මේගොල්ලන් පෙට්ටියට දැම්මනේ පෙට්ටිය මේගොල්ලන්ට හුරු නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේගොල්ලන් මේ සමාජයට මේක ප්‍රතික්ෂේප කරලා යන්න පුළුවන්. ඒ හැර යාම වළක්වන්න තමයි අපි මේ ගේට්ටු තහඩුව මේ විදිහට දාන්නේ.